ධර්මාවදාන ගෞරවයෙන් මෙහෙණිහාසයේ වසර සම්බන්ධව ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක සත්පුරුෂ ආනන්ද තින්නි කියවසේ වඩා මනකදී අමරණය කරන්නේ මගේ ඥාති පිරිස පින්වත් ඥාති පිරිස අද මේ මොහොතේදී මේ පින්වත් හැම දෙනාම සිත කරගන්න ලබන්නේ උදාහරණ පුණ්‍ය කර්මය කුසල කර්මය කවුරු ගන්නවා බුදු කෙනෙකු බුද්ධත්වයේ ලබන කලින් බුදු කෙනෙකු බුද්ධත්වයේ ලබන කලින් පූර්ණේ කරන්න පාරමිතා කරන්නේ පාරමිතා 10ක් වෙන්නේ කොටස් තුනකට දෙනවා පාරමිතා වේදනේ ඉතින් පාරමිතා අතරින් මුලින්ම පාරමිතා මොකක්ද කියලා ඔයගොල්ලෝ මුලින්ම පාරමිතා දාන පාරමිතා දාන පාරමිතා අපි දන්නේ නැහැ පෙර සැසරේ අපි කොච්චර පාරමිතා පූර්ණ කරනවද කියලා දන්නේ නැහැ. හැබැයි අපිට දැනගන්න පුළුවන් එක දෙයක් තියෙනවා. අද මේ ලෝකයේ අපිට දෙයක් ලැබෙනවා නම් ලැබෙන්නේ මොකක්ද පිසාරද? ඉහෙත අපි කරපු පින් නිසා ඉහෙත කරපු දාන නිසා අපිට දෙයක් ලැබෙනවා නම් පෙර ආරම්භ කරපු දාන නිසා තමයි මේ භවයේ අපිට ලැබෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අම්මකත්තේ දානං සුද්ධං සමාන මාහුකිය. මේ දානයක් දෙනවා කියන්නේ හරියට යුද්ධයක් ජයග්‍රහණය කරනවා හා සමානයි. ඒතර මේ කාර්තික යුද්ධ කරන්නේ මොනවද? අපි ගන්නවා යුද්ධයක් කියලා කියන්නේ හරි නරක දෙයක් නේ නරක දෙයක්. යුද්ධයක් වෙනවා කියන්නේ බරපතල කාට හිංසාවක් පීඩාවක් කරන දෙයක්. මුදු දෙයක් නෙමෙයි. ඉතින් මේ යුද්ධයකට මේ දානය සමාන කරන්නේ යුද්ධයක් ජයග්‍රහණය කරනවා. යුද්ධයකට නෙමෙයි යුද්ධයක් ජයග්‍රහණය කරනවා. ආර්ථික දෙන යුද්ධ කරන්නේ භෞතික වස්තුන් නෙමෙයිද? නැහැ. සමාන්තම හිතන්නේ. සමාන්තම කියන මේ කෙලෙස් එක තමයි මේ යුද්ධ කරන්නේ. අපි කවුරු? ඉතින් ඔයාලා මෙතනකට සිටින අපි ඒ වගේම මේ ලෝකයේ සියලුම සත්‍යයන් අපා දෙපා සියුපාවන් කියන නොපෙනෙන සියලුම සත්‍යයන් මේ කෙලෙස් එක්ක යුද්ධ කරනවා. අපි කියන්නේ මේ සත්‍යුන්ට නැහැනේ සත්‍යුන්ට සියලුම සත්‍යයන් නෙමෙයි. එතකොට මේ අපි හැම මොහොතකදීම යුද්ධ කරනවා මේ කෙලෙස් එක්ක. ඒකත් හැම මිනිස්සෙකම ඉන්නේ තියෙන ලෝභ, ද්වේෂය, මෝහය, මොඩකම, උලාක, දිශාස්කෘත කරන මේ හැම කෙනෙක්ම කියනවා. අපිට කියන්න බෑ අය මම ගන්නෑ, මම ක්‍රෝධයක් නැහැ, මම ලෝභයක් නැහැ කියලා කියන්නේ. නම් රහත් භාවය ලබන්න ඕනේ. හැම කෙනෙක්ම කියනවා. රහත් වුණු උදාසරපත් නොවිච්ච ක්ලේශ ප්‍රහීන නොකරපු හැම කෙනෙක්ම පටන් ගන්න හැම කෙනෙක්ම මේ තියෙන ලෝභ ද්වේෂ මේ ඥානයක් කියලා කියන්නේ මේ තායිකේ රෝග තුන දුරු කරලා දෙන්න දෙයක්. අත්හැරලා දෙන්න දෙයක් නෙවෙයි. හරියට විද්‍යාඥයන්වහන්සේ දේශනා කරන මේ කසින් දෙන්නුනේ හරියට අපි බීම හෙලන කෙල පිටක්ෂය දෙන්න ඕනේ. අපි කවදාවත් බලනවා අපි බීමට කෙල පිටක් විසි කරාට පස්සේ එදියා හැරිලවත් බලනවා. අඩුම ගානේ කියන තමයි කෙල පිට මගේ කියනවා. කවදාවත් කියන්නේ අපි වැසිකිළියට ගිහිලා අවශ්‍ය කාර්යය කරාට පස්සේ එදියා හැරිලා කියනවා ඒක මගේ කියනවා. අපි කියන්නේ නෑනේ අන්නේ හා සමානව දන් දෙන්න ඕනේ කියලා කියනවා. කියන්නේ පරිමාණ පොඩ්ඩක් ඔබතුමත් කියන්න බෑ. ඉතින් අනේ කියන්නේ තන්නේ වගේ. අර දන් දෙන්න බෑ අම්මේ තාත්තේ ලෝක සුඛයක් නැහැ. ඉතින් ලෝක සුඛයක් දෙන්නොස්ටෙක්ට කෙනෙක්ට දන් දෙන්න බෑ. ඒ වගේම තමයි පෙර සංසාරේ පුරුද්දක් නැත්නම් දන් දෙන්න දෙන්නේ නැහැ. අපි කොච්චර කොහොමද කියුවත් කොච්චර දේවල් ලැබුණත් පෙර සංසාරේ අපේ පුරුද්දක් නැත්නම් අනේ කියන වචනය අහලවත් නැත්නම් ඒ මනුස්සයාට දන් දෙන්න හිතෙන්නේ නැහැ. කොහොම කියුවත් හිතෙන්නේ නැහැ. ඒතර මේ කියන විදිහට සතුට වෙන්න කොච්චර කමං වාසනාවන්තද කියලා. මේ දවස් අරුමුණු වෙලා කියන්නේ තමන්ගේ අම්මා
කොම්පගේ අම්මයි අදින 86 වැනි ජන්මදිනය සමරන එච්.ඒ. සෝමාවතී මෑණියන්ට ආච්චි අම්මට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. තවත් හේතුවක් තමයි එච්.ඒ. ප්‍රියදිස්ලතා ආච්චි අම්මට මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරන ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා මේ මව්වරුන්ගේ ගුණ අපි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අම්මේ තාත්තේ සිගාලවඩ සෝසේදී දරුවෙක් තමන්ගේ දෙමෝපියන්ට කරන්න ඕන යුතුකම් අතරින් එක් යුතුකමක් තමයි මොකද්ද? තමන්ගේ අම්මා තාත්තාට ධර්ම මාර්ගයේ යොදවන එක. ධර්ම මාර්ගයේ යොමු කරන එක. උපන් දිනයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අද හරි හැටනම් සමරනවා එක්ක උත්සව ගන්නවා සතුට සමරනවා නේද? ඒක සිවද වෙලා ගන්නවා. හැබැයි අපි ධර්මානුකූලව බලනකොට අපි සමරන්න ඕන දෙයක් උපන් දිනක් කියලා සමරන්න දෙයක් නෙවෙයි. ඇයි අපි කවුරුත් කැමති නැහැ මරණයට පත් වෙන්නේ. අපි කිසිම කෙනෙක් කැමති නැහැ මරණයට පත් වෙන්න. ලෙඩ රෝග හැදෙන්න. වයසට අපි කැමති නැහැ. හැබැයි මේ උපන් දිනයක් දින කියන්නේ මොකද්ද? මරණයට තව දිනයක් ලං වෙනවා කියන්නේ නේද? ඉතින් මේ කියන හැමදේම අවබෝධයෙන් යුතුව තමන්ගේ උපන් දිනේ ධර්මානුකූලව යොමු කරගන්න එක ඒකේ තරක් නෑ. ඒක විශේෂයෙන්ම දානයක්. මේ දවස් පුණ්‍යක් වඩපත් කරන එක් විදිහකට සංඝාවාසයක් විදිහට පත් කරන තවත් මොහොතකින් දාන ශාලාවක් වඩපත් කරන මේ දවස් උච්චර පින් කටයුතුක් විදිහට පත් කරලා පුණ්‍යමන්ත භූමියක් වඩපත් කරලා. ඇයි ඒක මේ උපන් දිනේ මෙහි කරන ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම මේ තරලෝක ඥාතියින් පිටේ අනුලගන් කරන්නේ. මම මේක සඳහන් කළා ගාථාරත්නයක් දනන්දති පෙන්ෂන් දෙන්න කියලා. අපි ඒක තේරුම් ගන්න මොකක්ද දෙයක් කියලා කරොත් අපි මිලවත් සතුට වෙනවා. ඒ වගේම පරලොවට සතුට වෙනවා. ඒ වගේම සුගතියේ සතුට වෙනවා. සුගතියේ මෙහි කරලා සතුට වෙනවා. සර මේ දානය කියලා කියන්නේ නිහිමයි මෙපමණයි කියන්නේ පුණ්‍ය කර්මයක්. තවත් මේක අරමුණ ප්‍රාණානි ශාස්ත්‍රය කියනවට වඩා මම කැමති මේක අරමුණ පැහැදිලි කරන්න. මේක අපි මුලින්ම අරමුණ දෙන්නේ මගේ මෑණියන්ට ආශිර්වාද කරන්න. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ගුණ ඕන කැප කරපු ඒ අසීමිත කැපකිරීම මේ කිසිම දරුවෙකුට ඒක ණය දෙවන්න බෑ කියලා. ඒක කියනවා නම් ලස්සන කතාවක් කියනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරන එක්තරා සූත්‍රයකදී සක්‍රදේ දෙවිලු මේ ලෝකෙට එනකොට සක්‍ර දිව්‍ය රාජයන් වනේ දෙවිලේ සක්‍රදේ නායි දිව්‍ය රාජය. ඉතින් මෙයා එනකොට මේ හිමාල පර්වතයේ මේ දිව්‍ය සමිය කැමරේ මේ පර්වතයේ. ඉතින් සාමාන්‍ය අපි දන්නවා ඒ දිව්‍ය කාලයේ මෙහි මනුස්ස ජීවිතේ කියලා කියන්නේ මනුස්ස දවස් පරිවර්තනය 100 අවුරුදු 100. ඒ දිව්‍ය කාලයේ එක දවසක් කියලා කියන්නේ මනුස්ස ජීවිතේ මනුස්ස ලෝකේ අවුරුදු 100. ඒතර 100කට වරක් තමයි මේ සක්‍ර දෙවිඳු වෙනවා කියලා කියන්නේ. එතකොට අපිට පස්සේ හිමාලයේ වැඩිනවලු අර දිව්‍ය සලෝ ගෑවෙනවා. ගෑවිලා ගෙවෙනවනේ. ගෑවෙන පරිදි හිමාල පර්වතයේ ගෙවෙනවා. අන්නේ වගේ ගෙවලා අවුරුදු 1000ක් අර අම්මා තාත්තා දීපු ණය නැත්නම් අම්මා තාත්තා කරපු කැපකිරීම ගෙවලා නිවන කරන්න බෑ කියලා කියන්නේ දේශනා කරනවා. මෙලොවේ දෙන්නේ ඉන්නවා. ඒ දෙන්න තමයි ණය ගෙවා ගන්න බැරි මේ මාතුචි පිටුච මාතා පිතා කියන්නේ අම්මා තාත්තා ඒ දෙන්නගේ ණය කොහොම කළත් නැතේ කියන්නේ අම්මා තාත්තා දීපු ණය ගෙවන්න බෑ. ඒ කිරිවල ණය ඒ වගේම තමයි අපි මේ ලෝකෙදී හරිම අසරණ වෙන්නේ. ඕගොල්ලෝ තමයි මේ ලෝකේ රමගේ හරිම අසරණ වෙලා. ඒ අසරණ වෙච්ච සත්‍යයක අද මිහිකයි දෙලින් කියන්න පුළුවන් මොහොතේ ඒ අම්මා තාත්තා. අම්මා තාත්තා අපිට පුළුවන් මේ ලෝකේ හරිම ගන්න. හරියට එන කවුද ඒක අපේ හරිය නැත්නම් අපි කවුද හරියට දෙන්න පුළුවන් නැත්නම් අපිට මේ මිදෙන්නේ නැහැ. අපේ ඇස් කන් නාසය මේ දේවල් හරියට හැදුවේ නැත්නම් අපි සමහර විට ජීවිත කාලෙම මම කියනවා මගේ රූපය ගැන අපේ රූපේ ගොඩක් ආසක කන්නේ ඒ හැම මොහොතේ
අපි අර ජීවත් වෙන ජීවිත කාලෙදී මානසිකව පීඩා විඳින ඉන්නවනේ. ඒ දෙවන්නේ පින්වත්නි ඒ ඔවුන් කරපු අසීමිත කැපකිරීම. ඒ දෙන්නගේ ණය කරන්න බෑ. අම්මා තාත්තගේ ණය කොහොම කිව්වත් මෙහෙම විප්‍රණය කිව්වත් ගෙවලා ඉන්න කරන්න බෑ. ඉතින් සිංහලවල සූත්‍රයේ කියනවා මේ ණය ගෙවන්න යුතුකම් තියෙනවා. යුතුකම් වල මොනවාද? එක තමයි ඒ අම්මා තාත්තා ධර්මානුකූලව යොමු කරන්නේ. අපි කොහොමද කිව්වත් මේ ලෝකේ අපි හිතන සමහරක් වෙලාවට අපිට හැමදේම තියෙනවා. ඒ වගේ නිමුදල් හැමදේම අපිට තියෙන මේ හැමදේම හරියම කරගන්න ඒවා කියලා. ඔව් ඇත්තටම ඒ දේවල් හරියම කරගන්න දේවල් තමයි. හැබැයි ඒ හරියම කරන්න කලින් අපිට මේ ලෝකෙ මුලින්ම ලැබෙනවා. මේ ලෝකෙ මුලින්ම ලැබෙන්නේ මොකක්ද? මනුස්ස ජීවිතේ. මනුස්ස ජීවිතයක් කරනව අපිට හරියම කරගන්න බෑ. මුදල් හම්බ කරගන්න මුකුත් කරගන්න බෑ. ඒත් මේ මනුස්ස ජීවිතය අපි හිතන්නේ කරපු පින්සෙකට අපිට පිළිගන්න වෙනවා. පිනක් කරපු නිසා තමයි මනුස්ස උත්පත්තියක් ලැබුණේ. ඒ වගේම තමයි පෙර ආගම දන් දීපු නිසා තමයි මේ දේවල් ලැබුණේ. එහෙමයි කියලා අපිට බෑ. මේක ඉවර අපි හරියට මේ පිනක් කියලා කියන්නේ මැටි කඩේ කියලා වතුර බිඳුවක් වගේ. මේ මැටි කඩේ අපි පිනක් නෑ මොනක් පිනක් කරගත්තා. ඒ වගේ පිනක් කරගත්තා. අපිට මේ ආත්මේ මැටි කඩේ වතුර ටික ලැබුණා. හැබැයි අපි ඒකට හරියන්නේ ඒක අපි කියන්නේ පිනක් කරගත්ත නිසා අපි මෙයාට අපිට ඒවා ලැබෙනවනේ. අන්නේ ලබනකොට ඒ ඵල ප්‍රයෝජන ගන්නකොට අර වතුර බිඳු බිඳු අඩු වෙනවා. ඵල ප්‍රයෝජන ගන්නවා කියන්නේ ඒ වතුර බිඳු ඵලයේ තියෙන ටික අඩු වෙනවා. ඉතින් මොකද වෙන්නේ? ඔබ භවයේ කරලා භවය අපි විශ්වාස කරන්නේ. ඉතින් මේක අපිට පින. නෑ එහෙනම් මොකද කරන්නේ? අපිට මේ ආත්මික ලැබුණත් අපි තව මැටි කඩේ වතුර ටික පුරවන්න ඕනේ. ඒ කියන්නේ අප තවත් පින් කරන්න ඕනේ. මොකද මෙයා ඉවරුන් වෙන්නේ. මෙයා කියන්නේ අපි සතුටු වෙයි. මෙයා කියන්නේ ධනවත් වෙයි. මේ දේවල් හැමදේම ලැබෙයි. හැබැයි ඊළඟ භවයට විතර කරගන්න ඕනේ. මොකද අපිට මේ භවයේදී හරි හම්බ කරගත්ත දේවල් බැලුවට පස්සේ අරන් යන්න පුළුවන්. බෑනේ. අපිට පුළුවන් කියන්නේ මම බැලුවට පස්සේ අම්මේ මගේ ඊළඟ ආත්මය වෙලා අපිට කියන්න මේක මටයි මේක මට දෙන්න දෙන්න කියන්න පුළුවන්. කොච්චර නැහනක් ඊළඟ භවයේදී අපිට ලැබෙන්නේ ලැබෙන්නේ මේ භවයේදී කරගන්න දෙයක් නෑ. ඉතින් මේක ඉතින් සතුට වෙන්නේ තමන්ගේ අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ අම්මව සතුට කරන්න පුරිම කාලය මේසෙ ශ්‍රමය කැප කරන්නේ මේ මොහොතේ යම් තාක් දුවෙකුට පුතේකට දෙන්න පුළුවන් මේ සතුට තමයි ඒ අම්මා තාත්තව ධර්මයෙන් පෝෂණය කරන්නේ. ධර්මානුකූලව යොමු කරන්නේ. මොකද අපි කොහොමද කිව්වත් කරුණ කාලෙක අපිට හිතෙන්නේ නැහැ. මේ මොකක්ද ඒක ඕනේ නැහැ කියලා. හැබැයි අපි අම්මතාගේ මරණයට නම් වෙනකොට අපිට අපේ ජීවිතේ කරගන්න දේවල් එකක් වෙනවා. ඒවා ඉබේම සිද්ධ වෙන දේවල්. බලන්න පොඩ්ඩක් වයසක කෙනෙක් ආවට ගිහින් හැම කෙනෙක් ආවට ගිහින් මොකද කියන්නේ? ධර්මානුකූල කරුණු කියන ඒගොල්ලෝ කියනවාද? ඒගොල්ලෝ කරුණ කාලෙක පිටපු දේවල්. ඒකට ඒගොල්ලෝ කියනවාද? මෙහෙම තොලියෙන් ඉන්නවා මෙහෙම සත්තු වෙනවා මෙහෙම සල්ලි හම්බ කරනවා කියලා. මම නම් හිතලා නෑ කිසිම වයසක කෙනෙක් තවත් සල්ලි හම්බ කරන්න පුළුවන් දේවල් කියනවා. නෑ හැම වෙලාවෙම කියන්නේ අනේ මම අහන්න ඉතින් ටිකක් අහන්න මේ දේ දෙන්න පින්කම්නේ. ඇයි අර වයස දැනකොට මම ළම තමයි කරගන්න බෑ. ඉස්තයක් කරන්න බෑ. ඒක මටත් පොදුයි මේ කුචි දරුවටත් පොදුයි. අපි හරි ඉස්සරන වෙලා ඉන්නේ මේ ලෝකෙට. එතකොට අපි අර කරුණ කාලේදී අපිට ජවයේ සම්පන්න තියෙන අනිදි කරගත්ත දේවල් මතක් වෙනවා. අන්නේ මතක් වෙන දවසට පසු ජවයේ නැති වෙන්නේ. තමයි මේ මොහොතේ අපි ජීවත් වෙන්නේ සීයෙන් ඉන්නවා. ඉතින් අද සතුට වෙන්නේ මේ මොහොතේදී ලොකු පින්කමක් කරගන්නයි යන්නේ. මුලින්ම පින්කම තමයි යුද්ධ පූජාව දීප සම්පූර්ණ පූජාව දාපත් කරා. සංඝ ඉන්නකට දැන් බලාපොරොත්තු වෙන මේ දහණේ සංඝ කරන්නේ. සංඝ කියන්නේ මොකක්ද? මේ පින්වත් ඉස්සර දන් දෙන්නේ ඔයගොල්ලෝ ඉස්සරහින් මිනිහ මාසලා දෙනකොට විතරක් නෙමෙයි. මේ දෙන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට. ඒ කියන්නේ අතීතයේ වැඩ සිටපු
හේම බලවන්නා මහ ප්‍රජාපති මහරහත් භික්ෂුණීන් වහන්සේලා වුණා. ඒ වගේම වර්තමානයේ අපි දෙනමට අමතරව මේ වර්තමානයේ වැඩ සිටින මෙහෙණින් වහන්සේලා අරමුණු කරගෙන ඒ වගේම අනාගතයේ ඉතින්කෝ අනාගතයේ කොහේම පහළ වෙන්නා වූ මෙහෙණින් වහන්සේලා මේ තුන් කාලයටමයි මෙහෙණින් වහන්සේලා අරමුණු කරගෙනයි මේ පූජා මේ දානේ සම්සතු කරන්නේ. ඉතින් කාලේ බුදුහාමුදුරුවෝ ඒකට ප්‍රචාරණස්කාර ලස්සන කතාවක් දේශනා කරනවා. බලත් ඇලිය ගෝතමීගේ කතාව. බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට ලබාගත් පස්සේ සුද්ධෝදන රජතුමාට ඕන වෙනවලු මේ තමන්ගේ බුදු පුතාව මේ රජමාලිගාවට වැඩමවන්න. හැබැයි මොකද වෙන්නේ? අර කණ්ඩායම් 8ක් යනවා. 8ම මොකද වෙන්නේ? වැඩමවන්න තමයි යන්නේ. හැබැයි යන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? අය එන්නේ නැහැ. කණ්ඩායම් දෙක යනවා, කණ්ඩායම් දෙක යනවා. මේ කණ්ඩායම් එකේ විශාල පිරිසක් වැඩමවන්න එන්නේ කියලා. හැබැයි යන අය බණ අහනවා, ධර්මයේ කුරුදු කරනවා, පැවිදි වෙනවා, නැවත මාලිගාවට එනවාද? මාලිගාවට එන්නේ. මේ නම කෙනෙක් කණ්ඩායම් තමයි කාලුදාරේ වගේ කණ්ඩායම්. ඉතින් දැන් රජතුමා දැනගන්නවා දැන් මෙයා ගියොත් ආයෙ ඉන්නේ නැහැ කියලා රාජනීතියක් කරනවා. අනිවාර්යයෙන්ම මාලිගාවට වැඩම කරනවා යුතුයි. මාලිගාවට මේ බුදු පියාණන් වහන්සේ අනිවාර්යයෙන්ම මානයක් සඳහා මහා සංඝරත්නය බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම වගිනාවිනුයි කියන්නේ. ඉතින් කාලදාරේ කියන්නේ බුද්ධ ධර්ම කෙනෙක්. මේ කාලදාරේ ඉතින් හිතන මාළුකෝ මට පෙර කණ්ඩායම් මට කියන්නේ. ඒකට මේ කණ්ඩායම් මට කියන්නේ ඉලෙක් දෙන්නේ මිනිස්සුන්ට පිරිසක් නෙමෙයි. විශාල පිරිසක්. ඉතින් හැම දෙනාටම පැවිදි වෙන්න හිතුණා මට පැවිදි වෙන්න හිතෙන සම්භාවනාව ගොඩක් වැඩි. ඉතින් මම අවසර ඉල්ලනවා මේ සුද්ධෝදන රජතුමාගේ මට හිතෙනවා පැවිදි වෙන්න අවසර දෙනවා කියලා. ඒ වෙලාවේ පොරොන්දු පිට අවසර දෙනවා. මොකද ගානේ දැන් දැනගන්නවා මුත්‍යන් පස්සේ කල්දයන්ටි වඩම් වගේ යනවා. මෙන්න මේ දවසට මේ වෙලාවට පණිවිඩය යවන මාලිගාවට පියාපියසේ ප්‍රමුඛ මහා සංඝරත්නය වඩිනවා කියලා. ඒක දැනගත්තට පස්සේ මේ මහා ප්‍රජාපති ගෝතම මේ මෞතුමිය මොකද කරන්නේ? තමන්ගේ දෑතින්ම සිවුරක් නිම කරනවා. ඒ කාලේ අද කාලේ වගේ ඒ කාලේ මැෂින් තිබුණේ නැහැ, හඩක් තිබුණේ නැහැ. අර කුළුන් වලින් අරගෙන ඒක කුළුන් නඩ අයින් කරලා ඒක පොඩ්ඩක් කරලා ඒක මහාන කඩ මහාන දුල් කියලා මේ සිවුරනේ යන්නේ. අපචාපති ගෝතමිය කියන්නේ සුල්ඛාන්තාවක් නෙමෙයි කියන්නේ සිවුවලිකාන්තාවක් නේ. හරි කොහොමද? එතකොට මේ කොච්චර සියුමරි මාර්ගාංගි බුදු පුතා වෙනුවේ අර ඉදිරියට එනගෙන ඇඟිලි තුවාල වෙලා මොකද කරන්නේ? සිවුරක් මන තමන්ගේ බුදු පුතා වෙනුවේ පුතාට පුෂ්ප කරන්න. ඉතින් ඔන්න පියාණන් වහන්සේ පොඩිනෝ මහා සංඝරත්නය වැඩ ගමන අරගෙන පිළිකිරි පූජාවේදී මේ මහා ප්‍රජාපති ගෝතමී පූජා කරන මේ සිවුර බුදු පියාණන් වහන්සේට මාගේ සංසම්භාවයේ වඩලා මේක පිළිගන්නේ. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ගෝතමී සංඝයේ ගෝතමිය මට මේ සංඝයා වහන්සේට පූජා කරන්න කියලා. ඒ වෙලාවේ හරි දුකයි මේ ගෝතමීට. ඇයි? දැන් තමන් පූජා කරන්නේ කාටද? බුදු පියාණන් වහන්සේ තමයි පුතාට ප්‍රාර්ථනා. හැබැයි මොකද බුදු පියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා සංඝයා වහන්සේට පූජා කරන්න කියලා කිව්වා. දේශනා කරා. ඉතින් හරි දුකයි. දෙවෙනි වාරයක් වෙලාවෙත් ඊළඟට කම්පාවෙන් වටන මේක උපවහන්සේම පිළිගන්න දෙවෙනි වතාවේ ප්‍රතික්ෂේප කරා. තුන්වෙනි වතාවේ කොහොම කියනවා? තුන්වෙනි වතාවේ කියනවා මොකද කියන්නේ? මේ සංඝයා වහන්සේට පූජා කරා. ඉතින් කිරියා ආනන්ද හාමුදුරුවන්ට හරි දුකයි. එතෙක් මේ ගෝතමිය අවුල් වෙලා මොනවද වෙලා වගේ දුක්මුස් මුහුණේ ඉන්නවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේලා කියනවා බුදු පියාණන් වහන්සේ බලන්න මේ ගෝතමියගේ ඇඟිලි තිරුඩු දිහා. ඉන්දි කටු වැදිලා වාල වෙලා මේ කරනවා. මේ සිවුර මෙහුවේ මේ නිමතාවගත්තේ ගෝතමිය වෙනුවෙන් ඒකේ මාත්‍යාදී තමයි පූජා කරන්නේ. ගෝතමියට මේ පූජා කරන්නේ කරුණාවෙන් වඩන මේක පිළිගන්නේ. මම ඇදෙස කරුණාවෙන් බලපු නිසා තමයි
මේ සංඝ සතු කරන්නේ කිව්වේ. සංඝයා වහන්සේට පූජා කරන්න කියලා කිව්වේ. බුදුන් වහන්සේට දෙන පෞද්ගලික දාණයට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දාණය අනුකම්පලයි අපන් සංසයි කියලා දේශනා කරනවා. ඉතින් මේ කියන්නේ සත්‍ය සත්‍ය වෙන්නේ බුද්ධ පූජාව කියනකට වඩා බුද්ධ ප්‍රමුඛ උතුම්දී සදරම සාරම්භික දැන් අපිට බලාපොරොත්තු සාපසත් කළේ දාණය දෙන්න දාණය පූජා කරන්න. ඉතින් අර ඒක අවබෝධ වෙනවා සමානව මේ පින්වත් නිසා සතු වෙන්න ඒක අවබෝධ වෙනවා සමානව තමයි මේ පූජා කරනවා කියන්නේ. ඉතින් කාල වේලාව කරුණු බොහෝ දෙනා කියන කාල වේලාව වෙනකොට නිකන් අපි දාන සම්සතු කරන්න කවුරුත් දෙවරක් නමස්කාරය කරනවා කියන්නේ. Tanto yang